欢迎来到我的 YouTube 頻道哦. මං මොකද්ද කිව්වේ කියලා දන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ තයි පොංගල් දවසේ මගේ දවස. මම හැමදාම කලින් වීඩියෝස් වල ගෙනාවේ මම කරේ කලින් වීඩියෝස් දෙකයි. ඒ දෙකේ ගෙනාවේ උදේ වරුව ගැන. ඉතින් මම හිතුවා අද දවසම ඔයාලත් එක්ක මගේ දවස බෙදා ගන්න. ඉතින් මම මේ වීඩියෝ එක කරේ තයි පොංගල් දවසේ වුණාට මම මේක වොයිස් කරන්නේ තයි පොංගල් පහුවෙලා සතියකටත් පස්සේ. මම හිතනවා මේක ඉක්මනට මට අප්ලෝඩ් කරන්න ලැබෙයි කියලා. ඉතින් මම උදෙන්ම පටන් ගත්තා ඊයේ ගෙනාපු එළවලු වගේක් ෆ්‍රිජ් එකට දාන්න. මොකද මම ඊයේ රෑ ගෙනාපු එළවලු ෆ්‍රිජ් එකට දැම්මේ නැහැ. මම ඊයේ මගේ ජොබ් එකේ වැඩකට මම ගියා සීගිරියේ. සීගිරිය ගිහින් එනකොට දඹුල්ලෙන් තමයි මෙන්න මේ එළවලු ටික අරගෙන ආවේ. මොකද මම අහලා තියෙනවා දඹුල්ලේ එළවලු ලාභයි සහ ෆ්‍රෙෂ් එළවලු ගන්න පුළුවන් කියලා. හැබැයි ෆ්‍රෙෂ් එළවලු නම් ලැබුණා. හැබැයි ලාභයට නම් මට කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඇත්තටම කිව්වොත් එළවලු නම් ගොඩක් ගණන්. මම දන්නේ නැහැ ඇයි එච්චර ගණන් කියලා. මොකද මම මේ දවස්වල එළවලු ගණන් වෙන්නත් පුළුවන්. හැබැයි මට හිතුණා මම දඹුල්ලෙන් එළවලු අරගන්නේ නැතුව මෙහෙන් ගන්න එක මට ගොඩක් හොඳයි කියලා. ඉතින් මම ආයේ හිතනවා දඹුල්ලෙන් එළවලු නොගෙන ඉන්න. ඉතින් එළවලු ගත්තා. මොකද ගොඩක් ගත්තා මම සැරින් සැරේ ගිහින් එළවලු ගේන්න බැරි නිසා. මොකද ඒක ඇත්තටම කරදරයි. බරුවට ටයිම් එකත් නාස්ති වෙන නිසා. ඉතින් මං එළවලු ටික දාලා ඉවර වෙලා ඉක්මනටම කුස්සිය හේදුවා. මට කුස්සිය හොදන එකේ නම් වීඩියෝස් ගන්න ලැබුණේ නැහැ. මොකද මගේ ෆෝන් එකේ බැටරි ඩෙඩ් වෙලා තිබ්බේ. ඉතින් ඉක්මනටම මම වොෂ් කරලා ඉවර වෙලා මොප් කරා. මොකද අද පැහැබර කාලගුණයක් තියෙන නිසා මං හිතනවා මට මේක ඉක්මනටම වේල ගන්න පුළුවන් කියලා. නැත්තම් තෙත ගතිය තියෙනකොට පොඩ්ඩක් කේස්. හරි, ඊට පස්සේ අපි යමු බෙඩ් එක අස් කරගන්න. මොකද බෙඩ් එක අස් කරගන්න එක නම් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් වෙනවා. ඇඳ අස් කරගෙන ඉන්නකොට තමයි දැක්කේ මම ඊයේ හංගපු සල්ලි වගේම මට හම්බුණා. මම මේක හංගලා තියෙන කොට්ටේ අස්සේ. මොකද මේ ඊයේ මං ආපු ගමන් ඉක්මනටම නිදාගත්තා. මං කියවනේ මම ඊයේ සීගිරිය ගියා කියලා. ඉතින් ආපු ගමන් ඉක්මනටම නිදාගත්තා.
ඊට පස්සේ මම ඉක්මනටම ගේ අතු ගෑවා. මොකද ඉක්මනටම ගේ අතු ගාලා මට දැන් ඕනේ වොෂ් එකක් දාලා ටිකක් නිදා ගන්න. ටිකක් නෙමෙයි ගොඩක් නිදා ගන්නවා. උවමනාවක් තියෙනවා. හැබැයි මම දන්නේ මට නිදා ගන්න පුළුවන් වේද කියලා. මොකද අද නිවාඩු දවසක් නිසා මරාලයක් පාත් වෙන්න බැරි නෑ. මගේ හොඳම යාළුවෝ මේ වීඩියෝ එක බලනවා නම් මම මේ මරාලයක් කියලා කිව්වේ ඔබලා හට නොවේ. නැත්නම් මට ඉන්න හම්බෙන්නේ නෑ. ඔයාලා අද මොකද කරන්න ගෙදර ඉඳන්? අද කියන්නේ තයි පොංගල් දවසේ මොකද කරේ? මම නම් දවසම කරේ ගෙවල් අස් කරන එක. දන්නවනේ මට එතනින් එහාට දෙයක් නෑ. ඉතින් ගෙවල් අස් කරන එක තමයි එක. මම ඊයේ එලවලු ගන්නකොට වැඩිපුර කැරට් ගත්තා. මොකද මේ කැරට් ගත්තේ වැඩිපුර ගත්තේ නම් කැරට් ජූස් බොන්න කියලා හිතාගෙන මම ඉස්සර නම් එහෙම ලොකු ආසාවක් නැහැ කැරට් ජූස් බොන්න. බට් දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ බොන්න පුළුවන්. හැබැයි රසට හදා ගන්න ඕනේ. නැත්තම් කොහොමවත් බොන්න බෑ. මේ ඉතින් කැරට් ජූස් හදන්න ඉතින් ලොකු දෙයක් නෙමෙයි ඒක. ලේසියිනේ. ඉතින් මම කැරට් ජූස් හදාගත්තා. මොකද මං හිතුවා ටිකක් මම ලස්සන වෙන්න ඕනේ කියලා. මොකද මගේ මේ හුණ හපුළු පෙනුම පොඩ්ඩක් නැති කරගන්න. දැන් මොන දේ නැතත් මගේ මේ හුණ හපුළු පෙනුම කියප එක නම් මගේ යාළුවා අනිවාර්යයෙන්ම ඇග්‍රි වෙනවාමයි. මම හිතුවා මේ කැරට් ජූස් වල පොඩි ඉඟුරු කෑල්ලකුත් ඇඩ් කරගන්න. මොකද මම දැක්ක TikTok එකේ කැරට් ජූස් එකක් හදන වීඩියෝ එක ඉඟුරු කෑල්ලක් දානවා. හැබැයි එහෙම දාන එක සෙට් නෑ වගේ නම් ඔයාලා මට කියන්න. දැන් මම නම් මේකට ඇඩ් කරා. බලමු රස කොහොම වෙයිද කියලා. හදලා බලමු. නිකමට හරි මේක ඉඟුරු තේ එකක් වගේ තියෙද්දි දන්නේ නෑ. බොරු තේ වගේ කොහෙද ජූස්. vlog එකක් කරා වගේ නෙමෙයි. අද මට අමතක වුණා අද බ්‍රහස්පතින්ද කියලා. ඉතින් අද කුණු වෙන දවස. ඉතින් මම දන්නේ මෙලහකටත් ඇවිල්ලා ගිහිල්ලාද කියලා. මොකද දැන් ටිකක් දවල් වෙලා. හැබැයි අද නිවාඩු දවසක් නිසා කුණු එන්නේ නැති වෙන්න පුළුවන්. මේ ඉන්නේ මම දැන් ඇත්තටම ටිකක් මම ලස්සන වුණා. මොකද මගේ කැරට් ජූස් එක බීපු නිසා. බොරු මම ඒක බිව්වේ නෑ. ඒක මම ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තා තව ටිකකින් බොන්න. මොකද ටිකක් කූල් එකේ බොන්න ඕන නිසා. ලස්සනයිද මම? දැන් තමයි එපාම කරපු වැඩේ. ඒ තමයි රෙදි හොදන එක. නෑ මම දැන් හොදන්නේ. මම මේ වතුර දාලා පෙඟෙන්න තියෙනවා රැයට හොදන්න. මම ගොඩක් වෙලාවට කරන්නේ රැයට රෙදි හොදන එක. මොකද උදේට පස්සේ වනලා මට ඔෆිස් යන්න පුළුවන් නිසා. ඊට පස්සේ ඉක්මනට මම වොෂ් එකක් දාගත්තා. මම ඉතින් මගේ සුපුරුදු දේවල් ටික යූස් කරලා වොෂ් එකක් දාගත්තා. මොකද මම දැන් නිදා ගන්න ඕනේ.
මම අනිවාර්යෙන් ඕඩිකල යූස් කරනවා මොකද මං එන මාර මාසයි. ඉතින් මෙන්න මේක මගේ හොඳම යාළුවගේ අක්ක ගෙනත් දුන්නේ. දැන් ඒක ඉවරයි. එයා ළඟ දිනනවා. අනේ තව එකක් ගෙනත් දෙන්න මේක බලනවා නම්. ඉතින් එහෙනම් මම ටිකක් නිදාගෙන එන්න. ටටා බයි ජය මම හිතන්නේ මම පැය එකහමාරක් විතර නිදාගත්තා. නැගිට ගමන් කරේ අර හදාගත්ත කැරට් ජූස් එක බොන්න. මොකද දැන් ඒක හොඳටම කූල් වෙලා. බලමු දැන් ඉඟුරුත් දාලානේ හදාගත්තේ මේක බොන්න පුළුවන්ද බැරිද කියන්න මම දන්නේ බීලා බලමු. හැබැයි මේකේ කිසිම අවුලක් වෙලා තිබ්බේ නෑ. මේක සුපිරියටම ඇවිත් තිබ්බා. ඉතින් මම ඒ නිසා දැන් ආයේ හදන හැම අවස්ථාවකදීම ඉඟුරු ඇඩ් කරනවා. ඔයාලත් ඒක ඇඩ් කරලා බලන්න. මම මේ ඊට පස්සේ ලෑස්ති වුණා කේල්ස් එකට යන්න. මොකද පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. ඉතින් ඉක්මනටම ගිහිල්ලා එන්න ඕන නිසා ඉක්මනටම පික්මි එකක් දාගත්තා. පික්මි එක එන ටිකක් වෙලා යනවනේ ඉතින්. මොකද සාමාන්‍යයෙන් පික්මි වලදී කොමන් අහන දේවල් ටිකක් නැද්ද ඔයගොල්ලන්ගෙන්? ඔය ලොකේෂන් එක හරියද? ඉතින් ලොකේෂන් එක හරිනම් නිසානේ බොල පික්මි දාන්නේ. ඇයි ආයේ මොකටද ඒක ගැන අහන්නේ? නැත්තම් කාඩ්ද කෑෂ්ද මොන මගුලක්ද මේ ඇත්තටම මේ උන් ලක්ෂපති ගිහිල්ලා වගේ අපි නිකන් අපේ තරම් ප්‍රශ්න අහනවා අපෙන්. මේ ඉතින් මම ඉක්මනටම ලෑස්තිලා ගියා කීල්ස් එකට. දැන් ඔයාලා දකින්න ඇති මම මොනවද ගත්තේ කියලා. ලොකු දේවල් නෙමෙයි ගත්තේ. මට ඇත්තටම ඕන වෙලා තිබ්බේ හාල් ගන්න. හාල් සහ පරිප්පු ගන්නයි ඕන වෙලා තිබ්බේ. හැබැයි කීල්ස් එකෙන් හාල් ගත්තට මට පරිප්පු ගන්න අමතක වුණා. ඉතින් මම එන ගමන් පොඩි කඩේකින් තමයි ගත්තේ පරිප්පු. එහෙම ගන්න ඕන දේවල් ටික අමතක වුණාන් පස්සේ නම් අවුල්. ඇත්තටම අවුල්. ඊට පස්සේ මම ලෑස්ති වුණේ මන්ට මොකද දැන් හවස පහන තියන්නත් ඕනේ. ඒ නිසා ගිලම්පස හදන්නයි මට තේ එකක් හදාගන්නයි ඕන වෙලා තිබ්බා. ඉතින් මම වතුර රත් කරා. ඒ අතරතුර ඉක්මනටම ගිහිල්ලා දුම් අල්ලන්න පොල් කඩු ටිකක් පුච්ච ගත්තා. මම මේක නිතරම කරනවා මොකද ගෙදර ටිකක් සුවඳට සහ ඉන්න යක්ෂ භූතයෝ මෙන්න මේකෙන් යයි කියලා හිතලා තමයි මම මේක අල්ලන්නේ. අයියෝ
ඉතින් මම පහන තියලා ඒ වැඩ්ඩික් කරලා ඉවර වෙලා ඉක්මනටම ගියා රෑට කන්න දෙයක් හදාගන්න. මොකද අද කඩෙන් කන්න බෑ, එළවලු ගොඩක් තියෙනවා, ඒ නිසා උයන්න වෙනවා. මොකද මම ඒවනම් වීඩියෝ කරේ නෑ, මොකද මම උයන්නේ YouTube බලාගෙන. මම කලින් වීඩියෝස් බලනනම් ඔයාලා දන්නවා මට උයන්න බැරි කෙනෙක් කියලා. ඉතින් මම පරිප්පුවක් හදාගත්තා ෂේප් එකේ. ඒක සුපර්බ්, හොඳට ආවා. මම ෆස්ට් ටයිම් තමයි මේ වම්බටු තෙල් දාලා හැදුවේ. අවුලක් වුණේ නෑ, ඒකත් රසට ආවා. මගේ මේ වම්බටුවෙක් කාපු ඔෆිස් එකේ අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම දන්නවා යාලා මේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා කියලා. ඉතින් හෙට ඔෆිස් යන්න ඕන නිසා මම ලෑස්ති කරගත්ත ඇඳුම් ටික මම කලින් නම් සතිය මේවට එකපාරම ඇඳලා තියාගන්නවා. ඒත් අනේමද දැන් කම්මැලි. මම හිතන්නේ අපි දැන් වයසට යන නිසා දන්නේ නැහැ මෙච්චර කම්මැලි වෙලා තියෙන්නේ. ඒක කලින් හදාගෙන තියාගත්තා. මොකද දැන් මට ඉක්මනටම ඕනේ කාලා වොෂ් එකක් දාලා නිදාගන්න. ඉතින් අද වීඩියෝ එක ඔච්චරයි මම ගේන්නේ. මේක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඒ වගේම මම මේ YouTube channel එක හදලා තාම අලුත්, තාම මාසයක්වත් නැහැ. ඉතින් පුළුවන් නම් මට support එකක් විදියට අනිවාර්යයෙන්ම subscribe කරගෙන යන්න. එහෙනම් මම යනවා. සජෙන්